අයිබෝන් ළමයි අද අපි කතා කරන්න යන්නේ 10 11 ඔයාලට ඔයාලගේ සාහිත්‍ය පොතේ තියෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරපු හරි ලස්සන අපූර්ව නාට්‍යයක් ගැන. ඒ තමයි සිංහබාහු නාට්‍යය. මේ සිංහබාහු නාට්‍යයේ එක කොටසක් ඔයාලගේ සාහිත්‍ය පාඩමේ මෙන්න මේ විදියට අඩංගු වෙලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් ළමයින්ට ඒ ගැන ගැටලු තියෙනවා. සමහර ළමයින්ට මේ පාඩම ලේසියෙන් මතක තියාගන්න කෙටි ක්‍රමයක් නැහැ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. හරි ළමයි. එහෙනම් අපි යමු පාඩමට. මම මේ පාඩම කරන්නේ චුට්ටක් වෙනස් විදියට ෂෝට් නෝට් එකකින් කට්ටිය වීඩියෝ එක බලන ගමන් මාත් එක්කම මේ පාඩම ලස්සනට මේ නෝට් එක ඇඳගන්න. සාමාන්‍යයෙන් මේ කතාවට පාදක වෙච්ච සිදුවීම නැතුව කතාවේ පොතේ තියෙන කොටසින් ඉඳන් මම ඔයාලට ඉස්සරහට විස්තර කරගෙන යන්නම්. මේ කතාවේ අපිට ප්‍රධාන චරිත 4ක් ගැන සඳහන් කරනවා. සුප්පා දේවියට කැලෑවේදී මුණ ගැහෙනවා සිංහ රාජයෙක්. අන්නේ සුප්පා දේවියට කැලෑවේ මුණ ගැසුණු සිංහ රාජයා කෙරෙහි ඇති වෙනව ළමයි ආලයක්. ඉතින් සුප්පා දේවියට කැලෑවේ මුණ ගැහුණු සිංහයා කෙරෙහි සිංහයාට කැලෑවේ මුණ ගැහුණු සුප්පා දේවිය කෙරෙහි ඇති වුණු ආලයේ ප්‍රතිඵලයක් විදිහට මෙයාලට හම්බෙනවා දරුවන් දෙදෙනෙක්. පළවෙනි දරුවා පුතෙක්, දෙවෙනි දරුවා දුවෙක්. පළවෙනි දරුවට නම තියෙනවා සිංහබාහු කියලා. දෙවෙනි දරුවට, ඒ කියන්නේ දුවට නම් තියෙනවා සිංහසීවලී කියලා. ඉතින් මේ ලස්සන පවුල කැලෑවේ ජීවිතේ ගත කරමින් ඉද්දී ඔන්න මේ සිංහබාහුයි සිංහසීවලී වයසින් මුහුකුරා යනවා. මොනවද වෙන්නේ? වයසින් මුහුකුරා යනවා. මෙයාලා වයසින් මුහුකුරා යනවත් එක්කම මෙයාලට තියෙන ප්‍රධානතම ගැටලුවක් තමා වයසින් මුහුකුරා යනවා. මම ඒක මෙහෙම අර්ථකථනයක් දෙන්න. වයසින් මුහුකුරා යනවත් එක්කම මෙයාලට ගැටලුවක් තියෙනවා. අම්මගේ තාත්තගේ බාහිර ස්වරූපය වෙනස්. ඒ කියන්නේ තාත්තා ඇවිදින විදිහ, හැසිරීම් රටාව, බාහිර ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස්. තාත්තට නැට්ටක් තියෙනවා, බූල් ඇඟ හැමතැනම තියෙනවා. අම්මා එහෙම නැහැ. අම්මගේ තාත්තගේ බාහිර ස්වරූප වල එන්නේ වෙනස මෙයාලා දෙන්නට වයසින් වැඩිමල් වෙනවත් එක්කම පේන්න ගන්න. එතකොට මෙයා මෑණියන්ගෙන් ප්‍රශ්න කරනවා. මොකක්ද? මේ බාහිර ස්වරූපයේ වෙනස ගැන. ඉතින් මෙන්න මේ විදිහට මෑණියන්ගෙන් ප්‍රශ්න කරාම මෑණියන් මෙයාලගෙන් මගාරින්න උත්සාහ කරා. දැන් ළමයි වැඩිමල්, ළමයින්ගෙන් හංගන්න දේවල් නැහැ. මෑණියන් තීරණය කරනවා දරු දෙදෙනාට ඇත්ත කියන්න. ඒ ඇත්ත කියන්නේ මෙන්න මෙහෙම. ප්‍රේමවන්ත දරුවෙනිමා ඉබිනු කන්යමා කියමි පුවත සැකදුරැරා අසනුමි තියෙනවා. ඔන්න අම්මා දැන් ඇත්ත කියන්න හදන්නේ. මෑණියන් ඔබ දෙදෙනගෙවේ කුමරියක් මනා පසිඳු මහඟු වංග දේශේ නරවර හටදා. අම්මට බාහිර ස්වරූපයේ වෙනස ගැන ප්‍රශ්න අහනවනේ. ඊට පස්සේ මව තීරණය කරනවා සත්‍ය පවසන්න. මව තීරණය කරනවා සත්‍ය පවසන්න. ඉතින් මෙයා මව සත්‍ය පවසනවා. පවසන සත්‍ය නම් මොකක්ද? අම්මා කියනවා එයා වංග දේශයේ රාජ කුමරියක් කියලා. වංග දේශයේ රාජකුමාරිකාවක් කියලා. ඊට පස්සේ අම්මා කියනවා ඔබේ පියාණෝ නරේකු නොව වනයේදී මට හමු සිංහ රාජයෙක් කියලා. තාත්තා කවුරු කියලාද කියන්නේ? පියා කැලෑවේදී මුණ ගැසුණු සිංහ රාජයෙක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ සත්‍ය ප්‍රකාශ කිරීමත් එක්ක
රියැක්ෂන් එක මෙන්න මෙහෙමයි දරුවන්ගෙන් හම්බෙන්නේ. දුව කියනවා රාජකුමරියෝ පළඳිති රන්මිණි බරණා සිනිදු වස්ත්‍ර හැඳරා රන් මිරි වැඩි සංගලා. අනේ අම්මේ ඔයා රාජකුමාරිකාවක් නේද? ඔයා රාජකුමාරිකාවක් වෙලා හිටියනම් ඒ රාජ්‍යයේ මමත් එක් රාජකුමාරිකාවක්. මොකද මම ඔයාගේ දුව. අපරාදේ. මමත් එහෙ හිටියනම් අද සිනිදු වස්ත්‍ර ඇඳගෙන පළඳගෙන රන් ආභරණ දාගෙන ඉන්න තිබ්බා කියලා කියනවා. එන්න එහෙම තමයි දුවගෙන් රියැක්ෂන් එක හම්බෙන්නේ. මොකද්ද? මේ කියන්නේ අම්මා දීපු පිළිතුරට ළමයි ප්‍රතිපිළිතුරක් දෙනවා. ඉතින් මේ ළමයි අහපු ප්‍රශ්නෙට අම්මා ඇත්ත කියනවනේ. ඒකට ප්‍රතිපිළිතුරක් මේ ප්‍රතිපිළිතුර තමයි මොකක්ද? දුව කියනවා මොනවාද? සිනිදු වස්ත්‍ර තිබ්බනම්, එහෙම නැත්තම් ආභරණ තිබ්බනම් කියලා දුව. හැබැයි පුතාගේ රියැක්ෂන් එක හිතුවට වඩා සාපේක්ෂව වෙනස්. පුතා කියනවා, ඒ කියන්නේ සිංහබාහු කියනවා, මටද හිමි වේ වංගරාජය ප්‍රබල නරවර පරපුරෙන් කුමක්දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සිතක් දෝ කියලා ක්ෂණිකව තීරණය කරනවා. යන්ට නම් දැන් කාලේ වේ මෑණියන් කාලේ සමග. සිංහබාහු තීරණය කරනවා රාජ්‍ය උරුමය සොයා යන්නට. ඒ කියන්නේ මේ වර්තමාන සමාජයේ තියෙන පුතෙක් පවුල ඇතුලේ ලොකු වුණාම පුතා කටයුතු කරන විදිහ, පොඩි මුරණ්ඩු ස්වභාවය, අභියෝග ඕන එකක් බාර ගන්න කැමති, අම්මගේ තාත්තගේ වචනයට පිටින් යන්න හදනවා. අනේ තරුණ භාවය, තාරුණ්‍යයේ එලිපත්තේ වැජබෙන සිංහබාහුගෙන් අපිට මේ අවස්ථාවේ නිරූපණය කරනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මේකෙදි මේ රාජ්‍ය උරුමයේ සිංහයා සොයා යන එක ගැන හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් සිංහබාහු තීරණය කරනවා රාජ්‍ය උරුමයේ සොයා යන්න. මේ රාජ්‍ය උරුමයේ සොයාගෙන යන්න හදද්දී අම්මා කියනවා නොකරන්නේ ලෙසා පියතුමගේ යන ඉක්මවලා පුතුනේ නපුරයි වන්නේ අප සැම දෙනට නොකරොත් කීලසිනේ. අම්මා ආයාචනා කරනවා අනේ පුතේ යන්න එපා, තාත්තගේ යනට පිටුපාන්න එපා. ඒ වුණත් සිංහබාහු තමුන්ගේ තීරණය වෙනසක් කරන්නේ නැහැ. සිංහබාහු තීරණය කරනවා ලෙන හැරදා යන්න. නිකන් නෙමේ, මෑණියන් සහ නැගණියද ඉගෙන සිංහ සීවලිත් එක්ක. ඉතින් මේ ගන්න තීරණයට අම්මට එකඟ වෙන්න වෙනවා දරුවන් කෙරෙහි තිබ්බ ආලයේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් මේ තීරණයේදී අම්මා අමාරුවෙන් හරි තමුන්ගේ ස්වාමි පුරුෂයා වෙච්ච සිංහයාව අතෑරලා දාන්න යන්න හැදුවා. සිංහබාහුට විශාල අභියෝගයක් තියෙනවා. ඒ තමයි මෙයාලා ජීවත් වෙන්නේ ගල්ලෙනක. ඒ ගල්ලෙන විවෘත කිරීම, ගල්ලෙන බිඳ දැමීම. ඉතින් මේ අභියෝගයත් සිංහබාහු සාර්ථක ලෙස ජය ගන්නවා. නිකන් මට හිතෙනවා සිංහබාහු මේ අභියෝගයේ ජයගෙන මවගේ රාජ්‍ය උරුමය සොයාගෙන යද්දී පියාගේ අනට විරුද්ධ වෙලා, පියාගේ අනසක පියා පතුරවන කැලෑවේ කොච්චර අනසක පතුරවන කෙනෙක් වුණත් තමුන්ගේ තනි තීරණයක් අරගෙන සිංහබාහු මෙහෙම යන්නේක ගැන මෙන්න මේ විදියට. දැන් සිංහබාහු යන්නේ කොහොමද? මවගේ රාජ්‍ය උරුමය සොයා. හැබැයි සිංහබාහු මවගේ රාජ්‍ය උරුමය සොයා යන්නේ කාගෙන් උරුම වෙච්ච ශක්තිය භාවිතා කරලාද? පියාගේ ලෙයින් උරුම වූ ශක්තිය භාවිතා කරලයි ගල්ලෙන බිඳලා මොකක් හොයාගෙන යන්නේද? රාජ්‍ය උරුමය සොයාගෙන යන්නේ. පියාට කොච්චර විරුද්ධ වුණත් පියාගේ ලෙයින් උරුම වෙච්ච ශක්තිය යාට උපයෝගී වුණා ළමයි මවගේ රාජ්‍ය උරුමය සොයාගෙන යන්න. අනේ මේ වෙලාවේ අම්මා අසරණයි. අම්මට කරගන්න දෙයක් නැහැ. මෙයාලා සිංහබාහුගේ යනට කීකරු වෙලා අම්මගේ හිත ඇතුලේ පසුතැවිල්ලක් තියෙනවා ස්වාමි පුරුෂයාව හැර යන්න. හැබැයි සිංහබාහුගේ යනට කීකරු වෙලා සිංහ සීවලී සහ මේ සුප්පා දේවී කියන දෙදෙනා තීරණය කරනවා
ලෙන හැරදා යන්නට. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝ ලෙන අතහැර දාලා යද්දී මෙන්න දවසේ එයාගේ අනසක පතුරවලා කැලෑවේ රාජකාරීට කරලා සිංහයා තම පවුල දැක ගැනීමේ අපේක්ෂාවෙන් ගල්ලෙන වෙත එනවා. ගල්ලෙන වෙත එන සිංහයා ඈත තියාම දකිනවා මේ ගල්ලෙන විවෘත කරලා තියෙන ආකාරය. ඈත දිහා බය වෙලා කලබල වෙනවා. තමුන්ගේ පවුලට අනේ අපේ පවුලට කරදරයක් වෙලා ඇති. මගේ පවුල ආරක්ෂිතද දන්නේ නැහැ කියලා කලබලෙන් වගේ දුවගෙන එනවා. දුවගෙන එද්දිම එයා දකිනවා ගල්ලෙන බිඳලා. එයාට කිසිම අවස්ථාවක තමුන්ගේ පුතා ගැන කිසිදු සැකයක් නැහැ. එයා කියනවා පුතා තමා මේක කරන්න ඇත්තේ එයාගේ ලෙයින් උරුම වෙච්ච ශක්තිය තියෙන පුතා ගැන එයාට 100,000 ගුණයක් විශ්වාසයි. එයා අර බයයි, හතියයි, තාලෙයි ලස්සනට එකතු කරලා මහාචාර්ය දෙවීර සරච්චන්ද්‍රයන් ලියලා තියෙන මේ කොටස ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා සිංහබා සිංහබා. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සැක කරනවා සිංහයා කවුද කරලා තියෙන්නේ කියලා. සිංහබා සිංහබා. ඉතින් සිංහයා මේ විදිහට මාර විදිහට කලබල වෙලා එක අවස්ථාවක් එනවා කනස්සල්ල දුක හැම එකම එක ඔයාටවත් මං වෙනුවෙන් ඉන්න තිබ්බේ නැද්ද දුවේ කියලා පුංචි ආයාචනයක්. වර්තමාන සමාජයේ අම්මලයි පුතාලයි අතර තියෙන සම්බන්ධයයි දුවලයි තාත්තලයි අතර තියෙන සම්බන්ධේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙතනදී හරි ලස්සනට පෙන්නලා තියෙනවා. දුවගෙන් අහනවා සුරතල් දියණිය මොළ කැටි වදනින් මාසනසන්නිය ආහාර පිසන්නිය කවනිය පොබනිය. අනේ මගේ දුවේ මාව ඔයා මොළ කැටි වදනින් සනසනවා. මට කෑම හදලා දෙනවා, කවනවා, පොවනවා. ඔයාටවත් මං වෙනුවෙන් ඉන්න තිබ්බේ නැද්ද? ඉතින් සිංහයා තීරණය කරනවා දැන් කමක් නැහැ. හැබැයි මේගොල්ලෝ කොච්චර මුරණ්ඩු වෙලා සිංහබාහු කොච්චර මුරණ්ඩු වෙලා කැලෑවෙන් යන්න හැදුවත් මේගොල්ලෝ ගල්ලෙන ඇතුලේ ජීවත් වෙලා කැලෑව කොහොමද මිනිස්සු ඉන්න ලෝකේ කොහොමද කියලාවත් මෙයාලා හරියට අඳුරන්නේ නැහැ කියලා සිංහයා හොඳ ආකාරව දන්නවා. සිංහයා කියනවා නොදෙනිති හසරක් නුපුරුදු වෙති දෙන පැමිණෙන පිරිපත වලකනු කෙලෙස. මෙයාලා දන්නේ නැහැ කිසිම මෙලෝ හසරක් කියලා කියන්නේ. කිසිම දෙයක් දන්නේ නැහැ කැලෑවේ නගරේ කොහොමද එන කරදර බාධක වැළපෙන්නේ කියලා. සිංහයා තීරණය කරනවා මම මෙයාලව හොයාගෙන යන්න ඕනේ කියලා. ගොස් එදින මම සොයනෙමි වනපෙත සියලුම ගම රට නරගැල හැසිරෙන නොදනිති හසරක් නුපුරුතු වෙති දෙන පැමිණෙන පිරිපත වලකනු කෙලෙස. මෙයාලා කරදර බාධකවත් වළක්වන්න දන්නේ මම ගොස් එදින සොයනෙමි වනපෙත කැලෑව පීරලා රාජ්‍ය බරා ගිහිල්ලා මෙයාලව මම කොහොම හරි හොයාගෙන එනවා කියලා සිංහයා තීරණය කරනවා. එතනින් ළමයි ඔයාලගේ පාඩමට අදාළ කොටස අවසන්. මං හිතනවා ඔයාලට මේ කොටස මම මේ ෂෝට් නෝට් එකක් වශයෙන් කරපු කොටස තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. අපේ WhatsApp group එකක් තියෙනවා. ඒ WhatsApp group එකට add වෙන්න. add වෙලා ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න අපිට යොමු කරන්න පුළුවන් පාඩම් සම්බන්ධයෙන්. ඔයාලගේ request එකක් තියෙනවා නම් තව මොකක් හරි පාඩමක් කරන්න සාහිත්‍ය අනිවාර්යෙන් මේ වගේ ලස්සන කෙටි ක්‍රමත් එක්ක අපි ඉස්සරහට YouTube channel එකේදී හම්බ වෙනවා. ආයිබෝන්.